ශ්‍රී ලංකාවේ පිහිටි විශාලතම ස්වභාවික වරාය මෙන්ම ලොව පිහිටි සිව්වෙනි විශාලතම වරාය ත්‍රිකුණාමලය වරායයි. මෙය කුඩ්ඩියාර් බොක්ක ලෙසද හඳුන්වනු ලබන අතර මහවැලි ගඟ මුහුදට එක්වන්නේද මෙතනින්. ත්‍රිකුණාමලයේ අභ්‍යන්තර සහ පිටත යනුවෙන් වරායන් දෙකක් පිහිටලා තියෙනවා. පිටත වරාය බොහෝ විට දීවර කටයුතු වලට යොදා ගන්න අතර ඇතුළු වරාය තුළ නාවික හමුදා කඳවුරු සිමෙන්ති කර්මාන්ත ශාලාව ඉන්ධන ටැංකිය සංකීර්ණ ප්‍රීමා කර්මාන්ත ශාලාව ඇතුළු අශ්රෆ් ජැටිය පිහිටා තිබෙනවා. වරායේ ජලය පිහිටි ප්‍රදේශයේ විශාලත්වය හෙක්ටයාර් 1650ක් වන අතර එහි භූමි ප්‍රමාණය හෙක්ටයාර් 2500ක් වන බව සඳහන් වනවා. ඔයාලා ත්‍රිකුණාමලයට එනවා නම් ඔන්න බලන්න තියෙන හොඳම ප්‍රසිද්ධ වරායන් වලින් එකක් උගලන්ට නරඹන්න අවස්ථාව තියෙනවා. මෙහි සබ්මරීන්ද හැසිරුවිය හැකි අතර මේ ලෝකයේ හොඳ මහා සුන්දර ගැඹුරු මුහුදේ වරායන්ගෙන් එකක් බව පිළිගැනේ. ඕනෑම විශාලත්වයකින් යුක්ත වූ නෞකාවන් මෙහි පිහිටි තරංගනේ රඳවා තැබීමට හැකියාවක් තියෙනවා. දෙවන ලෝක යුද සමයේදී මෙම වරාය බ්‍රිතාන්‍ය විසින් සිය ප්‍රමුඛ නාවික මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන ගිහින් තියෙනවා. වරායේ පිහිටීම සහ විශාලත්වය අනුව නෞකා විශාල සංඛ්‍යාවක් එක්වර නැංගුරම් දැමීමට හැකියාව තිබීම මෙම වරාය පිළිබඳව ලෝකයේ අවධානය යොමු වී තියෙන කරුණක්. ඔයාලා ත්‍රිකුණාමල එනවා නම් ත්‍රිකුණාමල වරායට එන්න අමතක කරන්න එපා. අපි රටේ සුන්දරත්වය ගැන දැනගන්න ඕගලන්ටත් ගිහිල්ලා බලන්න ආසයි විතර වීඩියෝස් ටිකක් මම ඕගලන්ට ඉස්සරහට අරන් එනවා. ඉතින් එන්න ඕගලන් මාත් එක්ක මේ අපේ රටේ තියෙන සුන්දර තැන් අරඹන්න එකතු වෙන්න. එහෙනම් මම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. මං ගිහින් එන්න.